අයිබෝන් ආදරණීය යාළුවනේ දැන් අපි කියන්න යන්නේ ශසිකලා ජානකි මහත්මිය රචනා කරන සඳසාවිය ආදරණීය නවකතාවේ අලුත්ම එපිසෝඩ් එක. විරා තමුන් මට ওই විදිහට කතා කරන්නේ කොහෙවත් ඉන්න ගෑණියෙක්ව ලොකු කරගෙන ලැජ්ජාවක් නැද්ද? ඔයා ඔය කතා කරන්නේ ඔයාගේ අම්මට කියලා හිතෙද්දි? ලැජ්ජා වෙන්න ඕන මම නෙමෙයි ඔයා. ඔයයි ලැජ්ජ නැති වැඩ කළේ අම්මා. ඔයාලා අහිංසක මිනිස්සුන්ට පාඩුවේ ඉන්න නොදී ඇයි ඒ ජීවිතවලට තවත් අත දාන්නේ? මතක තියාගන්න. ඔයා මේ කරපු කැත වැඩේ ගැන එක වචනයක්ම මම තාත්තට කියන්න ඕනේ. මගේ සීමාව විතරක් පන්නන්න ලෑස්ති වෙන්න එපා. විදා මොකක්ද ඔයාලට වෙලා තියෙන්නේ? එවලහු පසුපසට හැරෙුණි කෝපේ හිනි පෙත්තටම ගොසින්නේ. ඉතිරි අඩුපාඩුවක් ආවද? තමුන්ට මොකද්ද තියෙන අයිතිය සඳසාවිගේ ගෙදර යන්න? මම ගියේ මට ඕන නිසා. දැන් ඔයාලට මේ ටිකට කවුද ඒක කිව්වේ? කියපු කෙනා නෙවෙයි. තමුන්ට මොකද්ද එහෙ යන්න තියෙන අයිතිය බුවනි? ඒ මොහොතේ නම් බුවනි බිය නොවුනා කිව්වත් මුසාවකි. Taman දන්නා පරිදි විරාත් යනු ලේසියෙන් තරහ ගන්නා පුද්ගලයෙකු නොවේ. මම ගියේ ආන්ටි එක්කනේ විරාත්. අනික ඒකෙන් ඔයාට අයිසේ මම තමුන්ගෙන් ඇහුවේ අයිතිය මොකද්ද? තමුන් සිංහල නේද? අයිතිය මොකද්ද? විරාත් විමසේ අකුරින් අකුර බර කරමිනි. ඉතින් ඇයට කීමට කිසිත් නොමැති නිසාවෙන් බිම බලාගත්තා විනා මිනිසුන් විශාල ප්‍රමාණයක් පාලනය කරන Tamanහට එවන් අයුරින් කතා කිරීම පිළිබඳව ඔහු ගැන දැනුනේ නිම්හිම්මති කෝපයකි. හොඳින් මතක තියාගන්නවා. සඳසාවිට හරි ඒ කෙල්ලක කියන වෙන කිසිම කෙනෙක්ට හරි තමුන්ගෙන් කරදරයක් වුණොත් මම තමුන්ව අත්තරින්නේ. මරලම දානවා. අන්න ඒක හොඳට මතක තියාගන්නවා. තමුන් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ. එකම එක බැඳීමක් තියෙනවා. බොහොම ඉක්මනට ඒක මේ සමාජය ඉස්සරහම මම අයින් කළා දානවා. අදින් පස්සේ තමුන් මෙහෙට නාවට කමන්නේ. විරාත් මමයි ඔයාගේ වයිෆ්. ඔයා මම ඉස්සරහම වෙන කෙනෙක් ඔය විදිහට ලොකු කරන් කතා කරන්නේ කොහොමද? එවර බොවනි විමසුවේ දුක් මුසු බවක් මුහුණට නගා ගනිමින්. විරාත් එයට කලේ ඇගේ දෙපතුලේ සිට හිස දක්වාම එකම පිළිකුල් බැල්මක් හෙලීම පමණි. ඒ බැල්මෙහි ඔහු සිතේ ඇය ගැන ඇති හැඟීම් හරි පැහැදිලිව ලියවී තිබුණි. විරාත් එවර බොවනි ඇය සතු හැම මායමක්ම යොදා ගනිමින් ඔහුගේ දෑතේ වෙලුනේ ඔහු වෙනතකට දැස් යොමු කරද්දිනි. මට තමුන් එක්ක මේ ගැන පෞද්ගලිකව කතා කරන්න ඕනේ. මෙතන නෙමෙයි. මම තැනයි වෙලාවයි කියන්නම්. එතකොට අපිත් මාව මීට් වෙන්න. ඉතින් අපිට දැන් උනත් තනියම මීට් වෙන්න පුළුවන් නේ බබී. නේද ආන්ටි? හෙට උදේ 9ට කොෆි ෂොප් එකට එන්න. දැන් කරුණාකර මෙහි යන්න බෝනි. රැතිස්සේ ඇවිදින එක තමුන්ගේ පුරුද්ද වුණාට ඔයා වගේ අය මේ ගෙදර ඉන්න එකත් මට හෙඩෙක් එකක් වෙලා තියෙන්නේ. ඉතින් ඔහු තව වදනක් හොය පවසන තුරු නොසිට එතනින් ඉවත්ව ගියේ. සිය මව දෙසටත් කලකිරුණු බැල්මක් හෙළමිනි. ආන්ටි ඒකී ගෙදර ගිහින් තවම පැය දෙකක් නැහැ. කොහොමද මේක විරාත් දැනගත්තේ? ඒකී කෝල් කරන්නේ නැති. අනේ මන්දා. මම ඒකනේ කිව්වේ ආන්ටි ඕක හරියන වැඩක් නෙවෙයි කියලා. මේ කුෂී දෙයක් තෝරගන්නේ වරද්ද ගන්න හිතාගෙන නෙවෙයි බුවනි. අපි බලමුකෝ එයාද මමද කියලා. අන්තිමට මේකෙන් වෙන්නේ විරාත් මාත් එක්ක තවත් වෛර බැඳ ගන්න එක විතරයි. මම යනවා ආන්ටි ගෙදර. අර කිව්වත් වගේ මං දවසින් භාගයකටත් වැඩිය මගේ කාලය යොදවන්නේ මේ කොහෙවත් නැති වැඩ නිසා. කන්ග්‍රැචුලේෂන් මානවි අලුත් පෝස්ට් එකට. අනේ thank you sir. සර්ට ගොඩාක් පිං. පින් දෙන්නේ මොකටද? සුදුසුකම් තියෙන කෙනාට ජොබ් එක දුන්නා. ඒකෙන් මම බලාපොරොත්තු වෙන්නේ මගේ ආයතනයේ දියුණුවනේ මානවි. ඒ වුණාට මම දන්නවා මට වැඩි ක්වොලිෆිකේෂන්ස් තියෙන අය ගොඩාක් මේ ඔෆිස් එකේ ඉන්නවා. ඒත් සර්ට ගොඩාක් පින් මගේ සැලරි එකත් මේකෙන් ඩබල් වෙනවා සර්. හරි. දැන් ගිහින් වැඩ ටික බලා ගන්නකෝ. නැත්නම් සැලරි ඩබල් වෙන එක කොහොම වුණත් අනිත් පැත්ත වෙන්න පුළුවන්. විරාත් පැවසේ මානවී වෙතට මන සිනහමක් පාමිනි. හරි සර් මම යන්නම්. මානවි සඳසාවි තවම ආවේ නැද්ද? මං හිතන්නේ තවම නෑ සර්. එයා 8:30 නේ සර්. මං හිතන්නේ තවම නෑ සර්. එයා 8:30 සර්. හරි මානවි යන්න. මම තව ටිකකින් එළියට යනවා. සඳසාවි ආවම කියන්නේ මගේ ටේබල් එකේ උඩ තියෙන ලෙටර්ස් දෙකම ටයිප් කරලා තියන්න කියලා. හරි සර් මම කියන්නම්. මානවි කුටියෙන් පිටත් වූාට පසුව විරාත් බුවනි හමුවීමට යාම සඳහා සූදානම්ව. දුරකථනය හා පසුම්බිය රැගෙන අසුනින් නැගිට එන විටම ඔහුට ඇමතුමක් පැවණියේ බුවනිකිනි. ඔව් කියන්න. මම ඔයාට කියපු වෙලාව 9. ඒ වෙද්දි මම එනවා. ඔහු දුරකථන ඇමතුමේම රැඳෙමින් දොරටුව විවර කරගන්නේ. ඉන් පිටතට පැමිණෙන්නට හැදුවේ
සඳසාවිත් එහා පසින් දොරටුව තල්ලු කරද්දිනි. ඉතින් එකවරම දොරටුව පසුපසට ඇදී යද්දී සඳසාවිගේ ඉදිරියට තිබූ පාදයක් ඒ හා සමානවම ඇතුළු පැත්තට තල්ලු වී යාවේ ඇගේ හිසත් ඔහුගේ වැලමිටේ වදිද්දිනි. ආව්! ඇයව සිය ලයේ වදිනවත් සමගම විරාත් අමතුමාව සංකොට සඳසාවිගේ උරහිසින් නල්ලා ගනිමින් අනිත් අතින් ඇගේ නල්ල තද කළේ වැදුණු පහළ ටිකක් තද නිසාවෙනි. හැමදාම කියනවා කකුලෙන් දොර තල්ලු කරන්න එපා කියලා. කො මෙහෙ බලන්න. විරාත් පැවසුවේ මඩක් සැරෙනි. එපා එපානේ එහාට වෙන්නකෝ. ඔයා තුඩ බලාගෙන ඇවිත් මට කැහ ගහන්න එපා සර්. සඳසාවි පැවසුවේ නල්ල තෙරපවා ගනිමිනි. ඇයට කේන්තියට එලෙසින් කියුණා. එලෙසින් කතා කළේ සිය ප්‍රධානියාට කියා සිතුනේ ඉන්පසුවයි. ඇස් යටින් මෙ නැවතත් ඔහු දෙස බැලුවේ ඔහුගේ සිතුවිලි හඳුනා ගැනීමට මෙනි. එවිටයි දුටුවේ ඔහු යටිතුල සපාගෙන තරවටු බැල්මකින් Taman දෙස බලන් සිටිනවා. "සෝරි සර්. දවල් වෙනකන් ඉඳාගෙන පස්ස කරන කූඹියා වගේ වැඩට එද්දි ඔහොම දේවල් වෙනවා." එවර විරාත් සිය දුරකථනයේ සාක්කුවේ දමා ගනිමින් සඳසාවි වෙලායට තුරුල් කරගත්තේ ඇයගේ නල තලයේ මත සිපුමක් තබමිනි. සඳසාවි ඔහුගෙන් ඉවත් වීමට මෙන් එහාට මෙහාට දඟලද්දී ඔහු කලේ දොරටුව වසා දමා ඇයව ආයමත් ඔහුට තුරුල් කර ගැනීම. "අනේ අතාරින්න සර්. අල්ලගත්තේ අතාරින්න නෙවෙයිනේ. අල්ලගද්දි මතක ඇතුව එක්කෙනෙක් අල්ලගන්න." විරාත් කලේ බලට සුසුමක් අතහැරීම. දැන් අය පවසන්නේම Tamanට කේන් තියෙන දේවල් නේ. එක අතකට වරද Tamanගේ නිසාවෙන් ඔහු කිසිවක් කීවේ නැත. අල්ලගත් එක වෙනුවෙන් තමයි හැමදේම කරන්නේ. මේල්ස් ටික චෙක් කරලා තියන්න. ලෙටර්ස් දෙකක් එක ටේබල් එක උඩ. ඒ දෙක ටයිප් කරලා තියන්න. මම ඉක්මනින් එන්නම්. යන්තමින් නැගේ හිස පිරිමද සිපුමක් තබා ඔහු කුටියෙන් පිටව ගියේ සඳසාවිගේ දැස් දිගේම කඳුළු වැක්කිරෙද්දී. තවමත් වෙනස් නොවන ඔහුගේ ආදරේ නම් ඇත්තටම පුදුමාකාරයි. සඳසාවි හෝල්ලමින් ඇගේ අසුනට ගියේ මින් ඉදිරියට කුමක් කරන්නද සිතාගත නොහැකිවයි. ඉන්ද්‍රාණි උන්නේ පාපසි වර්ගයක් මසමින්. මුන්ගල් ළඟහිඟියක් නොවුනත් ඇය ඒ සිදු කරන්නේ ඇගේම කැමැත්තෙනි. ඒ නිසාවෙන් අහල පහල අසල්වාසී ඔවුන් දවසේ පාපසි මසා ගන්නේ ඇයට කියලයි. ගෙවන දිනේ මැසීමට නොහැකි වූ නිසාවෙන් ඉන්ද්‍රාණි උන්නේ අසල්වාසීගේ පාපසි දෙකක් මසමින්. ඔය අතරේ ඇසුනේ වාහනයක් පැමිණ නලා කරන හඬයි. අහේතුකවම ඇගේ හෘද ස්පන්දන වේගය ත්‍රියෝ වූයේ මොහොතක් ගතවන්නටත් මත්තෙනි. මතකයට නැගුණේම ගෙවුණු දිනයයි. ඉන්ද්‍රාණි දොරටුව විවෘත නොකරමු ජනෙල් තිරේ ඈත් කර බැලුවේ පැමිණ සිටින්නේ කවුරුන්ද කියාය. ඉතින් අදත් ඇයයි. එක දිගට නාදවන නලාව නිසාවෙන් ඇයට දොරටුව විවර නොකර බැරිවිය. "ඇයි මොකෝ හන්දිපත් අමාරුවට තෙල් ගාන ගමන්ද හිටියේ දොර අරින්න මෙච්චර වෙලා යන්නේ?" "කියන්න කුෂි." "කුෂි? කුෂි නෙවෙයි කියන්නේ මම. කුෂි මැඩම්. රටේ අගමැතිගේ වයිෆ්." "ඔව් මැඩම්. ඇයි මෙහි ආවේ?" "තමුන් හිතාගෙන ඉන්නේ මගේ පුතාට කේලම් කිව්වා කියලා මේ දේවල් නතර කරන්නද?" "මැඩම් මට මගේ පාඩුවේ ඉන්න දෙනවද දැන් මම? මගේ ජීවිතේ කාලා විනාශ කරලා මදිද තවත් මේ විදිහට මට පව් දෙන්නේ?" "මමද ගෑණී පව් දෙන්න ආවේ? තමුන්ලානේ අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ. උඹ මගේ මිනිහා අල්ලගත්තා මදිවද දැන් දුවව මගේ පුතාගේ පස්සේ වන්නේ?" "ඒවට උත්තර නෑ නේද ලොකු නෝනා. ඔව් ඉතින් ගහේ කොට උල් කරන්න දෙයක් නෑනේ." "කුෂි මම මේ හොඳින් කියන්නේ මටයි මගේ දරුවටයි පාඩුවේ ඉන්න දෙන්න. මගේ දරුවට තියෙන්නේ ওই රස්සාව විතරක් නෙවෙයි. ওই රස්සාව නැති වුණා කියලා අපි පාරට වැටෙන්නේ. ඔයාගේ පුතාට කියන්නේ මගේ කෙල්ලට උතනින් අයින් වෙන්න දෙන්න කියලා." "මොකක්ද උඹ කිව්වේ?" "කිව්වේ ඇත්ත. මගේ ජීවිතේ විනාශ කළා මදිවට මගේ කෙල්ලගේ ජීවිතේ විනාශ කරන්න එපා. කරුමයක් ඔයාලා. ඇයි මට දැන්වත් මගේ පාඩුවේ ජීවත් වෙන්න දෙන්නේ නැත්තේ කුෂි? අනේ මම කකුල් දෙක අල්ලලා වඳින්නම් ඔයාගේ. අපේ ජීවිතවලට එන්න එපා ආයෙම." "කාටද උඹ කතා කරන්නේ? උඹට මං ගණින් අත පැත්තකට." ඒ හඬට කුෂි පමණක් නොව ඉන්ද්‍රාණි පවා වේවුලා යන්නට සමත් විය. සදසාවි ආදරණීය නවකතාවේ මීළඟ කොටසින් හමු වෙන තෙක් ඔබට සුබ දවසක්.